අයිබෝවන් අද අපි කතා කරන්න යන්නේ තරල ගති විද්‍යාව ගැන. ඒ කියන්නේ චලනීය වෙන ද්‍රව සහ වායු පිටුපස තියෙන විද්‍යාව. මේක ඇත්තටම අපේ එදිනදා ජීවිතේ හැමතැනම තියෙන දෙයක්. මේක තීරම් ගත්තම අපි ලෝකයේ දකින්න විදිය පවා වෙනස් වෙන්න ඉඩ තියෙනවා. ඔව් අපි හැමදාම දකින මේ වගේ පුදුම දේවල් ඒවට හේතුව මොකක්ද? අන්න ඒ පිටිපස්සේ තියෙන මූලිකම භෞතික විද්‍යාව තමයි අපි දැන් මේ විග්‍රහයෙන් හෙළිදරව් කරගන්න යන්නේ. හරි. එහෙනම් අපි බලමු අද මොනවද කතා කරන්නේ කියලා. අපි මුලින්ම තරල ප්‍රවාහයේ මූලධර්ම ටිකක් බලනවා. ඊට පස්සේ සන්තතික සමීකරණය, ඊටත් පස්සේ වැදගත්ම දේ බර්නූලි මූලධර්මය ගැන කතා කරනවා. ඊළඟට ඒක ඇත්තටම කොහොමද වැඩ කරන්නේ කියලා බලලා පොඩි ගැටලුවකුත් විසඳමු. හොඳයි. අපි ලොකු සමීකරණ වලට පණින්න කලින් තරල හැසිරෙන විදිය ගැන මූලික අදහසක් ගන්න ඕන. හරියට භාෂාවත් ඉගෙන ගන්නකොට අකුරු ඉගෙන ගන්නවා වගේ. ඉතින් අපි මුලින්ම ඒ පදනම හදාගමු. තරල ගලන විදි දෙකක් තියෙනවා. බලන්නකො මේ දෙකේ වෙනස. වම් පැත්තේ තියෙන්නේ ධාරාරේඛීය ප්‍රවාහය. ඒක හරිම සුමටයි, පිළිවෙලයි. ස්තර වෙන්වෙන්ව එකිනෙක කැපෙන්නේ නැතව ගලාගෙන යනවා. හැබැයි දකුණු පැත්තේ තියෙන ප්‍රකූලිත ප්‍රවාහය ඒක සම්පූර්ණයෙන්ම අවුල් සාගපයි, කැළඹිලි සහිතයි. අනාවකී කියන්න තමාරුයි. දැන් අපි බලමු තරල ගති විද්‍යාවේ පළවෙනි මූලික නියමය. මේක හරිම සරල අදහසක්. ඇත්තටම මේ කියන්නේ ස්කන්ධයේ සංස්ථිතිය වෙනවා කියන එක. ඒ කියන්නේ නලයකට ඇතුල් වෙන තරල ප්‍රමාණයම එළියටත් එන්නම ඕන. මේක තීරුම් ගන්න හොඳම විදිහ තමයි වතුර බටයක් හිතින් මවා ගන්න එක. බටේ කට අතින් පොඩක් තද කරාම මොකද වෙන්නේ? වතුර වේගයෙන් විදිනව නේද? අන්න ඒකම තමයි මෙතනත් වෙන්නේ. නලය පටු වෙනකොට, ඒ කියන්නේ වර්ගඵලය අඩු වෙනකොට එකම වතුර ප්‍රමාණය එළියට යන්න නම් වේගය වැඩි වෙන්නම ඕන. ඉතින් අපි දැන් කතා කරපු ඒ අදහස ගණිතමය විදිහට ලියන්නේ මෙහෙමයි. A1V1 සමානයි A2V2. ඒ කියන්නේ පළවෙනි තැන වර්ගඵලයයි වේගයයි ගුණ කරාම එන අගයම දෙවෙනි තැන වර්ගඵලයයි වේගයයි ගුණ කරාමත් එන්න ඕනේ. හැබැයි මෙතන එක උපකල්පනයක් තියෙනවා. ඒ තමයි මේ තරලය අසම්පීඩ්‍යයි. ඒ කියන්නේ පීඩණයට තද වෙන්නේ නැහැ කියලා. හරි. දැන් තමයි අපි මේ කතාවේ වැදගත්ම කොටසට එන්නේ. පීඩණය, වේගය සහ උස මේ තුන අතර තියෙන පුදුම සම්බන්ධය පැහැදිලි කරන බර්නූලි මූලධර්මය. ඔව් මේ තුන කොහොමද එකිනෙකට සම්බන්ධ වෙන්නේ? මේක නිකම් අහම්බයක්ද නැත්නම් මේ පිටිපස්සේ ලොකු නියමයක් තියනවද අපි බලමු. මේ මූලධර්මයේ පිටිපස්සේ තියෙන සරලම අදහස තමයි ශක්ති සංස්ථිතිය. ඒ කියන්නේ ගලාගෙන යන තරලයක මුළු ශක්තිය නියතව පවතිනවා. මෙතන පෙන්වන්නේ ඒ තරල කොටසක ආරම්භක ශක්තියයි අවසාන ශක්තියයි. ඊළඟට තරලය මත යෙදෙන පීඩනය නිසා සිද්ධ වෙන කාර්ය ඒ තරලයේ චාලක ශක්තියේ සහ විභව ශක්තියේ වෙනසට සමාන කරනවා. අන්න එතකොට තමයි අපි හොයන සම්බන්ධය ගොඩනගන්නේ. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම අපිට ලැබෙනව මේ බලවත් සමීකරණය. P කියන්නේ පීඩනය, ρGH කියන්නේ උස නිසා ලැබෙන විභව ශක්තිය, half ρv² කියන්නේ වේගය නිසා ලැබෙන චාලක ශක්තිය. මේ තුනේම එකතුව හැම වෙලෙම නියතයක්. හරිම අපූර්වනේ. මේ මුළු සමීකරණයෙන්ම අපි ගන්න ඕන වැදගත්ම පණිවිඩය තමයි මේ. මේක හොඳට මතක තියාගන්න. තරලයක් වේගයෙන් ගලාගෙන යනකොට ඒ තැන පීඩනය අඩු වෙනවා. වේගය වැඩි, පීඩනය අඩුයි. අන්න ඒක තමයි රහස. හරි. ඔය සමීකරණීය පොතේ තියෙන දෙයක් විතරක් නෙවෙයි. ඒක කොච්චර බලවත්ද කියලා දැන් අපි බලමු ඇත්ත ලෝකයේ උදාහරණ වලින්. මෙන්න සුප්‍රකටම උදාහරණය. ගුවන් යානයක තටුව. මේකේ හැඩය නිර්මාණය කරලාම තියෙන්නේ බර්නූලි මූලධර්මය පාවිච්චි කරන්න. තටුවේ උඩ පැත්ත වක්‍ර වෙලා තියෙන්නේ නිකම්ම නෙවෙයි. බලන්න මේක වැඩ කරන විදිහ. තටුව උඩින් යන වාතයට වැඩි දුරක් යන්න තියෙන නිසා ඒක වේගයෙන් යනවා. වේගය වැඩි නිසා මොකද වෙන්නේ? පීඩනය අඩු වෙනවා. හැබැයි තටුව යටින් වාතයේ හිමින් යන නිසා එතන පීඩනය වැඩි. අන්නේ වැඩි පීඩනයෙන් අඩු පීඩනයේ පැත්තට, ඒ කියන්නේ උඩට තෙරපුමක් ඇති වෙනවා. ඒකට තමයි අපි ලිෆ්ට් එක කියන්නේ. තවත් උදාහරණයක්. හොඳට හයියෙන් හුලං හමනකොට සමහර ගෙවල් වල වහලවල් ගැලවිලා යනවා දැකලා තියෙනවද? ඒකටත් හේතුව මේකම තමයි. වහලයට උඩින් වේගවත් හුළඟ නිසා පීඩනය ගොඩක් අඩු වෙනවා. ඒත් ගේ ඇතුලේ තියෙන්නේ සාමාන්‍ය පීඩනය. මේ පීඩන වෙනස නිසා වහලය උඩට තල්ලු වෙලා ගැලවිලා යනවා. අපි හැමදාම පාවිච්චි කරන පර්ෆියුම් ස්ප්‍රේ එකක් උනත් වැඩ කරන්නේ මේ මූලධර්මයෙන්ම තමයි. අපි බල්බය මිරිකනකොට නලේ කටහරහා වේගෙන් වාතය යනවා. එතකොට එතන පීඩනය අඩු වෙලා බෝතලේ ඇතුලේ තියෙන දියරය උඩට ඇදිලා ඇවිත් ඉසිනවා. හරි. දැන් අපි මේ ඉගෙනගත්ත දේවල් පාවිච්චි කරලා පොඩි ගාණක් හදලා බලමු. එතකොට මේ න්‍යාය කොච්චර ප්‍රායෝගිකද කියලා තවත් හොඳට තේරෙයි. මෙන්න අපේ ගැටලුව. වතුර පිරුණු ලොකු ටැංකියක් තියෙනවා. ඒකේ පතුල හරියේ පොඩි සිදුරක් තියෙනවා.
ප්‍රශ්නේ තමයි ඔය සිදුරෙන් එළියට යන වතුර වල වේගය කීයද? මේක විසඳන්න අපි පාවිච්චි කරන්නේ බර්නූලි සමීකරණය. අපි ඒක ටැංකියේ උඩම වතුර මට්ටමටයි වතුර එළියට එන සිදුරටයි යොදනවා. දැන් පොඩි සරල කිරීම් ටිකක් තියෙනවා. තැන් දෙකම වායුගෝලයට විවෘත නිසා පීඩන සමානයි. ඉතින් ඒව කැපිලා යනවා. අනික ටැංකියේ ලොකු නිසා උඩ වතුර මට්ටම බහින වේගය හරීම අඩුයි. ඒක අපි බිඳුව කියලා හිතනවා. අන්නේ ටික සරල කරාම අපිට අන්තිමට ඉතුරු වෙන්නේ හරිම ලස්සන සූත්‍රයක් v සමානයි වර්ගමූල 2gh. මේකට කියන්නේ ටොරසෙලි නියමය කියලා. ඉතින් දැන් මේ මූලධර්මයක් ගැන අදහසක් තියෙනවනේ. පොඩ්ඩක් හිතලා බලන්න අපේ වටේ තියෙන ලෝකයේ තව මොන වගේ දේවල්ද මේ එකම සරල ඒත් පුදුමතරම් බලවත් සමීකරණයකින් විස්තර කරන්න පුරවන්. භෞතික විද්‍යාවේ ඇසින් ලෝකයේ දෙස බැලුවම පේන දේවල් ගැන පුදුම හිතෙයි.